දවසේ තමයි මේ. පළවෙනි දවසේ මගේ කලින් වීඩියෝ එක ඔයාලා බලන්න ඇතිනේ. ඉතින් එතන නවත්තපු තැන ඉඳන් ඉතුරු ටික තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඒ ඔක්කොම එකට මට එඩිට් කරන්න බැරි වුණා. එහෙම එඩිට් කරොත් වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසායි මම මේ දෙකම එකට ඇඩ් කරේ නැත්තේ. ඉතින් මේ දෙවෙනි දවසේ උදෙන්ම නැගිට්ටා. මොකද අපි මෙතනින් 11ට තමයි චෙක් අවුට් වෙන්න තිබ්බේ. ඊට කලින් උදේට කන්න ඕන. ඊට පස්සේ අපිට තව එක තැන ලස්සන තැනකට යන්න තියෙනවා. එතනට යන්නත් ඕන. ඒ නිසා උදෙන්ම නැගිටලා දැන් ඉතින් අපි දෙන්නට ග්‍රීන් ටී දෙකක් හදන්න තමයි හදන්නේ. බලන්නකෝ උදේට අපිට පේන view එක මාරම ලස්සනයි. ඉතින් දැන් අපි දෙන්න උදේට කන්න යන්න තමයි හදන්නේ. අපිට කන්න යන්න තිබ්බේ උදේ 8 ඉඳන් 9 වෙනකම් පැය තමයි අපිට තිබුණේ. ඉතින් ඒ නිසා දැන් යන්න තමයි හදන්නේ. ඉතින් ඊටත් කලින් යන ගම අපිට තව විශේෂ වැඩක් කරගන්න තිබුණා. මොකද දන්නවද? අපි වැඩ කරන අයට ඔකෂි, ඒ කියන්නේ පැණි රස දේවල් ටිකක් ගන්න තිබුණා. ඉතින් අපි දෙන්නට මේ නිවාඩුව දුන්නට, එතකොට අපිට මේ ගමන යන හැටි කියලා දුන්නාට, ඉතින් මේ හැමෝටම තෑන්ක් කරන්න අපි දෙන්නට හිතුණා. එයාලට මොනවා හරි මෙහි මතක් වෙන දෙයක් අරගෙන යන්න ඕන කියලා. ඉතින් මේ හොටෙල් එකේම පල්ලෙහා තිබුණා එක එක පැණි රස කෑම වර්ග, එක එක ගිෆ්ට් තිබුණා. ඉතින් ඒ වගේ ටිකක් තෝරගත්තා අපි වැඩ කරන තැන අයට අරගෙන යන්න. ඊට පස්සේ ඉතින් මේ ගමන මතක් වෙන්න අපිත් මොන හරි දෙයක් ගන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි ඔන්න ඔය ලස්සනම කියුට් ටෙඩියව ගත්තා. ඉතින් මෙයාව දැන් ගෙදර අරන් ආවට පස්සේ මට වඩා මගේ හස්බන්ඩ් තමයි මෙයාව ළඟ තියාගෙන ඉන්නේ. එයාට ලස්සන නමකුත් දාලා තමයි තියෙන්නේ. ඉතින් බඩ ටික අරගෙන ඔන්න ඉතින් දැන් පේ කරන්න තමයි හදන්නේ. ඉතින් ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි දෙන්න උදේට කන්න යන්න තමයි හදන්නේ. ඉතින් උදේ බුෆේ එකෙත් මට සේරම වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම වීඩියෝ කරගන්න අමාරුයි. මොකද ගොඩක් කැම තියෙනවා. ඉතින් ඒ ටික බෙදා ගන්න ගමන් වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා පුළුවන් ටික විතරක් වීඩියෝ කරගත්තා. අපි ඇත්තටම හිතුවේ ආවට පස්සේ සාමාන්‍ය ජපන් කෑම කියන එක අපිට ගොඩක් අමුතු දෙයක් නේ. අපි දෙන්නට මේ කෑම කන්න බැරි වේද කියලාත් හිතුණා. ඉතින් හිතුවට වඩා හරිම රසයි ඒ කෑම. ඉතින් අපි දෙන කෑමත් බෙදාගන්න. ඊට පස්සේ අපි දෙන්නට කිරි දෙකකුත් දාගත්තා. ඉතින් කාලා එහෙම අපි ඊළඟට උදෙම පූල් බහින්න තමයි හදන්නේ. ඉතින් මට මේ වෙලාවේ ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මගේ සබ්ස්ක්‍රයිබ්ලා 1000 වුණා. ඉතින් ඇත්තටම මට ඒක ගොඩක් සතුටුයි. කෙනෙක්ට නම් ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒත් මට ඒක ගොඩක් සතුටුයි. මම මේ YouTube channel එක කරන්න ගත්තේ මම ගොඩක් ආසයි වීඩියෝස් කරන්න, වීඩියෝස් එඩිට් කරන්න. මම ලංකාවේ ඉඳන්ම ආසයි. ඒ නිසා තමයි මම YouTube channel එක පටන් ගත්තේ. ඉතින් ඔයාලට ගොඩක් thank you. ඒ වගේම මම ඔයාලට ගොඩක් ආදරේ. ඉතින් හැමදාමත් මේ වගේ මාත් එක්ක ඉන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. මගේ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි නෑ යන්නේ හැරදා කිසිදා කරුණිලීන වෙලා සඳු නෑ අද මගේ ලෝකේ බොඳ වී පැතුමන් මා හඬවා
දැන් ඉතින් අපි මෙතනින් යන්න තමයි හදන්නේ. මං ඉතින් ඊළඟට යන තැනට මෙන්න මේ ෆ්‍රොක් එක තමයි අඳින්න තෝරගත්තේ. හස්බන්ඩ් ඉතින් උදෙන්ම ලෑස්ති වුණා ඒ ගමන යන්නත් එක්ක මේකට. ඉතින් ගර්ල් කෙනෙක්ට එහෙම බෑනේ. එක එක තැනට එක එක විදිහට අඳින්න බෑ. ඒ නිසා මං ඇවිල්ලා ඉක්මනට මගේ ඇඳුම් චේන්ජ් කරලා චූටි මේකප් එකකුත් දාගත්තා. ඉතින් මං රෙඩි. මගේ ෆයිනල් ලුක් එක තමයි මේ. ඔන්න ඉතින් දැන් අපි දෙන්න චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඇත්තටම ටිකක් හදිසිය තමයි යන්නේ. මොකද අපි ඊළඟට යන තැනට බස් එක අල්ලගන්නත් ඕන. ශින්ජුකුවල වගේ නෙමෙයි ඒ පැත්තේ බස් තියෙන්නේ. වෙලාවෙන් වෙලාවට මෙහෙනම් විනාඩි 5න් 5ට වගේ තියෙනවානේ. ඒ පැත්තට ගියාම සාමාන්‍යයෙන් ඕන විනාඩි 30කින් පස්සේ එක්ක පැයකින් පස්සේ ඒ වගේ තමයි බස් එක තියෙන්නේ. ඒ නිසා අපි ඉක්මනටම ගියා. මොකද අපි අද ගෙදර එන්නත් ඕනේනේ. අපි ගොඩක් දුර ට්‍රිප් එකක් තමයි මේ ඇවිත් ඉන්නේ. ඉතින් දැන් අපි අපේ බස් එක එනකන් තමයි ඉන්නේ. ඔන්න අපේ බස් එක ආවා. දැන් ඉතින් අපි ඊළඟ ලොකේෂන් එකට යන්න තමයි හදන්නේ. කොහෙද දන්නවද යන්නේ? ඔයාලා අහලා තියෙනවද මදර් ෆාම් කියලා තැනක්? ජපාන් ඉන්න අය නම් දන්නවා ඇති. චිබාවල තමයි එක තියෙන්නේ. ඉතින් අපි දෙන්න ඒකට යන්න තමයි හදන්නේ. අපි ඉන්න හොටෙල් එකේ ඉඳනුත් එතෙන්ට ලොකු දුරක් තිබුණා. ඉතින් ඒ දුරත් අපි බස් එකේ තමයි ආවේ. ඉතින් මගදී රස්ටෙත් එක්කනේ. ඉතින් මොනවා හරි බොන්න ඕන කියලා හිතුණා. ඉතින් මම නම් අයිස්ක්‍රීම් එකක් තමයි ගත්තේ. ඇත්තටම මේ දවස් නම් ගොඩක්ම රස්නේ දවසක්. අපේ ගමනට මේ කාලගුණේ නම් හොඳටම ගැලපුණා. ඒ නිසා හොඳයි. ඔන්න බලන්නකෝ ඉතින් මෙයාගේ කෝලා. ඉතින් අපි අපේ ඊළඟ ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ වටපිටාව නම් ඇත්තටම මම කලින් වීඩියෝ එකේත් කිව්වා හරිම ලස්සනයි. ඒ කියන්නේ ඔළුවට හරිම රිලැක්ස් එකක් දැනෙනවා මේ පරිසරය දැක්කපුවාම. අපි ඉන්න පැත්තේ ඇත්තටම එහෙම කොළපාර පරිසරයක් නැහැ. දැන් ඉතින් අපි ඇවිල්ලා අපි දෙන්නාට ටිකට් දෙකකුත් අරගෙන ඇතුලේ ඇවිදින්න තමයි හදන්නේ. ඇතුලෙත් ලොකු පරාසයක් තිබුණා ඇවිදින්න. ඉතින් රස්නෙත් එක්ක ටිකක් අමාරුත් වුණා. මොකද පයින් ගොඩාක් දුර ඇවිදින්නත් එපා මේක ඇතුලේ. බලන්නකෝ මේ මල් ටිකේ ලස්සන. මදර් ෆාම් කියලා අපි Google එකේ සර්ච් කරපුවම අපිට පෙන්නේ ඔන්න ඔය මල් ටික තමයි මුලින්ම ෆොටෝ එක. ඉතින් මං හිතුවා දැන් අවුව කාලේ හින්දා මේ මල් නැතුව ඇති කියලා. ඒ වුණාට ඉතින් ඒ මල් එහෙමම තිබ්බ. ඇත්තටම හරිම ලස්සනයි. ඒක ඇත්තටම ඇස් දෙකෙන් දකිද්දි මාරම ලස්සනයි. හදු දෙන වැස්සේ තේ දුන්න අස්සේ අපි ඉතින් ඊට පස්සේ අපි ගියා මෙතන ඉන්න එක සත්තුත් ඉන්නවා. ඉතින් අපි එයාලව බලන්නත් ගියා.
ඉතින් මගේ හස්බන්ඩ්ට යාගේ යාළුවෙකුත් හම්බෙලා බලන්නකෝ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න දිගටම ඇවිදගෙන ගියා. ඉතින් මට තිබුණ ආසාවක් මෙන්න මේ කෙනෙක්ව පදින්න. ඉතින් ඒ ආසාවත් මේ දවසේ ඉෂ්ට වුණා. ඉතින් අපි ඊට පස්සේ හිතුවා මේකත් ටිකක් try කරලා බලමු කියලා. ඉතින් ඒක යනවා දකිද්දි ටිකක් බය හිතුණා. මම නම් ඇත්තටම මේ වගේ යන්න නම් ගොඩක් බයයි. ඊට පස්සේ ඉතින් මම බලන්න ආසාවෙන්ම හිටිය දෙයක් තමයි මේ ගිය සැරේ නත්සු එකටත් මෙතනට යන්න හිතාගෙන හිටියට යන්න බැරි වුණා. ඉතින් මදර් ෆාම් එකේ මෙන්න මේ වගේ ලස්සන සූර්යකාන්ත මල් ආයකුත් තිබුණා. ඇත්තටම මට නම් ගොඩක්ම සතුටුයි. ගොඩක්ම සතුටින් තමයි හිටියේ. ඒක දකින්න පුළුවන් වෙච්ච එකට මං හරිම ආසාවෙන් තමයි හිටියේ මේක බලන්න. මෙහෙම සූර්යකාන්ත මල් යායට තියදී ඇත්තටම හරිම ලස්සනයි. මගේ හද ඔබම සොයන හැටි අපි ඇයි මෙහෙම අපගෙන් මිදී දෙමසක් යන්න නොවාගේ යලි හමුවෙන්නේ කෙදිනද අපි ඔබ විමසුවේ දෙනුවන්තෙක් නොමේ ඊට පස්සේ ඉතින් මදර් ෆාම් එකේ සමයකට තියෙනවා මෙන්න මෙහෙම සිංගප්පූරු ෆෙස්ටිවල් කියලා මෙන්න මේ වගේ එකක් හදලා තියෙනවා. ඉතින් ඒකත් බලලා අපි ඊට පස්සේ අපි දෙන්නට මේ ගමන මතක් වෙන තව මොන හරි ගන්න ඕනේ කියලා හිතලා ඊට පස්සේ ඉතින් අපි දෙන්න එතනින් පැණි රස කෑම ටිකක් අරගෙන අපි හපව් එන්න තමයි හදන්නේ. ඉතින් අපේ බස් එකට ටිකක් වෙලාව තිබුණ නිසා මෙතනින් ඉඳලා ඊට පස්සේ ඉතින් අපි හපව් අපේ ගෙදර එන්න තමයි හදන්නේ. ඇත්තටම හරිම ලස්සන ගමනක්. මං හිතන්නේ අපි දෙන්න ගිය ගමන් වලින් ගොඩක්ම ලස්සන මතක ටිකක් එකතු වෙච්ච තැනක් තමයි මේ. ඉතින් ඇත්තටම ගොඩක් දුක හිතුණා මේ මෙතනදී අනේ ඇයිමට මේ දවස් දෙක ගියේ කියලා. ඉතින් හැමදාම මෙතන මෙහි ඉන්නත් දැන් අපි මෙහි එන්නත් එපයි අපේ ගෙදර. ඒ නිසා ඉතින් අපි අපේ ගමනේ ලස්සන මතක ටිකක් එකතු කරගෙන හපව අපේ ගෙදර එන්න ආවා. ඉතින් ගොඩක් දුර ගමනක් තමයි අපි දෙන්න ගියේ. ඉතින් ඔන්න අපි දැන් අපේ ටවුන් එකට ශින්ජුකු වලට ආවා. ඔයාලට පේනව නේද එහි මෙහි තියෙන වෙනස? එහේ කොළපඩු පරිසරයක් තිබ්බට මෙහි තියෙන්නේ බිල්ඩින් විතරයි. ඔන්න ඉතින් අපේ ගෙදරට ආවා. දැන් ඉතින් අපි දෙන්න වොෂ් එකක් එහෙම දාගෙන රැයට කන්න යන්න ඕන.
අපි මගෙන් මුකුත් කාලාවේ නෑ. මොකද අපි දෙන්න ආසම කෑමක් තියෙනවා. ඒක තියෙන්නේ ෂින්ජුකු වල විතරයි. එහෙ මම සර්ච් කරලා බැලුවා Google Map එකේ තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි මෙහාට එනකම්ම මුකුත් කන්නේ නැතුව ආවා. ඒකෙන්ම කන්න ඕන නිසා. ඔයාලා දන්නවත් ඇති ජපානයේ ඉන්න අය නම් දන්නව ඇති අබුරා සොබා කියලා කෑමක්. ඉතින් ඒක ඇත්තටම අපි දෙන්නම ගොඩක්ම ආස කෑමක්. ගොඩක්ම රසයි. මෙන්න මේ කඩේ අබුරා සොබා තමයි අපි මෙන්න මේ කඩේ අබුරා සොබා තමයි අපි දෙන්න කන්නේ. මේකට එහා පැත්තේ තමයි අපි දෙන්න වැඩ කරන තැන තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට වැඩ කරලා ඉවර වෙලා අපි හෙද්දි මෙතනින් කාලා තමයි එන්නේ. ඉතින් එහෙ ඉඳන්ම මුකුත් කන්නේ නැතුව මෙන්න මේ රස හොයාගෙන අපි දෙන්න ෂින්ජුකු වලට එනකම්ම ආවා. ඔන්න ඕක තමයි කෑමක. ඉතින් හොඳට මික්ස් කරගෙන තමයි කන්න තියෙන්නේ. ගොඩක් රසයි. ඔයාලා මෙහෙ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් අපි දෙන්නගේ ලස්සන දවස් දෙකක ඒ ට්‍රිප් එක ඉවර වුණේ මෙහිම තමයි. ඉතින් ගොඩක් ලස්සන ගමනක්. ඒ වගේම මගේ පළවෙනි දවසේ වීඩියෝ එක බැලුවේ නැති අය ඉන්නවා නම් ඒක ගිහින් බලන්න. ඉතින් ඔයාලට මට වෙනදා වගේම කියන්න තියෙන්නේ ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. ඉතින් මාත් එක්ක ඉන්න පුංචි පිරිසට වුණත් මම ගොඩක් ආදරෙයි. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න. තව ඉස්සරහට ලස්සන වීඩියෝස් වලින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.